දේවදත්ත කියන්නේ මහ පුදුම චරිතයක්. බුදුහාමුදුරුවෝ ළඟ මහාන වෙලා ධාන සමාපatti ලබා ගත්තත් නිවන් දකින්න බැරි වුණා. තමන්ගේ නපුරුකම නිසා. මේ දේවදත්තගේ පරිගැනීමේ සීමාවක් නැහැ. සංසාරේ ආත්ම ගණනාවක්ම සිදු කළේ වෛර බැඳීමයි. එකපාරක් අජාසත් රජතුමාගේ හමුදාවේ හිටිය රණසූරයෝ 30 දෙනෙක් ආයුධ සන්නද්ධ කරලා බුදුහාමුදුරුවෝ විනාශ කරන්න පිටත් කළා. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව අභියස ඔවුන් සියල්ලෝම දමනය වුණා. තවතාවක් නාලාගිරි ඇතාට රාකල 16ක් පෝලා. ඇත්ගොව්ව ලව්වා මේ නාලාගිරි ඇතාට හොඳටම හෙන්ඩුවෙන් ඇනලා කුලප්පු කරවලා. බුදුන් වඩින මගට එව්වා. පොළව හාරගෙන පස් පෙරලගෙන වෙරි මතේ තරහින් එන ඇතා කාරුණිකයාණන් වහන්සේ ඉදිරියේ දමනය වුණා. වෙරි හිඳුණා. සුළු දෙයටත් තරහ ගත්ත නාලාගිරි කී කරුණා. රාබී ඇවිසුනේ දනපල් වරුණ දරුණේ බුදුන් දැක දැමුනේ කිමේක දෙව්දත් තෙර නොදැමුනේ. ඊට පස්සේ මොකද කළේ? ගිජ්ජකූට කන්ද පාමුල සක්මන් කරන බුදුහාමුදුරුවන්ගේ හිසට විශාල ගලක් පෙරළුවා. හරි පුදුමයි. කන්දෙන් පහලට පෙරලෙන ගල පිළිගන්න එකපාරම තව ගලක් මතු වුණා. යන ලෙස නොපැකිලි අවාපුරයට හැකිලි කරනෙව් මගහෙලි බුදුන් මුදුනට ගලක් පෙරලි. ගල මුනිදුමත්තේ හෙත කිසිවක් නොදත්තේ ගලෙකි පිළිගත්තේ එහෙව් ගුණ මොන පිළිගත්තේ. ගල් දෙක එකට හැප්පුණා. විශාල ගල පැත්තකට විසුණා. ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ වම් පාදයේ මහ පොට ඇඟිල්ල වැදුණා. ලේ බිඳක් සෙලවුණා. ආත්ම ගණනාවක් කිසිම සැනසුමක් නැතුව විපාක දෙන තරමේ ආනන්තරීය පාප කර්මයක් දේවදත්ත කරගත්තා. ඊළඟට මොකද කළේ? අලුතෙන් මහාන වුණු 500ක සංඝ පිරිසක් රවට්ට ගත්තා. කරුණු 5ක් මුල් කරගෙන සංඝයා ભેද කළා. තවත් ආනන්තරීය පාප කර්මයක්. මේ විදියට මුලා වුණු සංඝ පිරිස තමන් ඉන්න ගයා ශීර්ෂයට එක් කරගෙන ගියා. මේ පිරිසත් බුදුහාමුදුරුවන්ට විරුද්ධව මෙහෙවීමයි දේවදත්තගේ අරමුණ වුණේ. දේවදත්තගේ පව්කාරකම් වලට අර 500 දෙනාත් ගොදුරු වෙන්න කලින් බුදුහාමුදුරුවෝ සරියුත් මුගලන් දේග සව්වන් ඔවුන්ව බේර ගන්න පිටත් කළා. සරියුත් මුගලන් දෙනම දැක්ක දේවදත්තයන්ට දැන් හරි සතුටුයි. අන්න බලන්න. දැක්කනේ? දැන් තේරෙනවනේ. බුදු සසුන තියෙන්නේ මගේ අතේ කියලා. අන්න සරියුත් මුගලන් දෙන්නත් මේ පැත්තට එනවා. ඔය දෙන්න මෙහෙ එන්න. මම තමයි දැන් නායකයා. සාරිපුත්ත දකුණෙන් වාඩි වෙන්න. මුගලන් මගේ වම් පැත්තෙන් වාඩි වෙන්න. මේ විදිහට මානාදිකව කයිවාරු ගැහුවා. මගේ කොන්ද ටිකක් රිදෙනවා. එහෙනම් ඔය දෙන්න දැන් බණ කියන්න. මම ටිකක් විවේක ගන්නවා. හාන්සි වුණු දේවදත්තට හොඳටම නිින්ද ගියා. සරියුත් මුගලන් දෙනම බණ කිව්වා. අර 500ක් හාමුදුරුවෝ සෝවාන් වුණා. දේගසව් සමගින් නැවතත් උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. පින්වත දේවදත්ත වගේමයි ඔහුගේ යාළුවා කෝකාලික. මේ කෝකාලික ඇවිත් බලනකොට කවුරුත් පේන්නේ නැහැ. හැමෝම ගිහින් මේ ගැන කෝකාලිකට පුදුම තරහක් උපන්නා. බොරුවට කයිවාරු ගහනවා. අන්න ආපු අය ඔක්කොම ගියා. හේ තාමත් ගොරවා බුදි. මෙහෙම කියලා තරහින් දේවදත්තගේ පපුවට වැලමිටෙන් එන්න. දේවදත්ත හැරුණා. කලබල වෙලා වටපිට බැලුවා. කවුරුවත්ම පේන්නේ නැහැ. දේවදත්තගේ පපුව හිර වුණා. අයියෝ මේකත් වැරදුනා කියලා හිතනකොට දේවදත්තගේ කටින් උණුලේ පිට වුණා. ඒත් එක්කම ලෙඩ වුණා. මාස 9ක් දුක් විඳා. එන්නම අමාරුයි. Taman කරපු කියපු දේවල් මතක් වුණා. අනේ මට බුදුහාමුදුරුවෝ දකින්න ඕනි. මැරෙන්න කලින් මාව එක්කන් යන්න. දේවදත්ත වටේ හිටපු කීප දෙනෙක් ඔහු ඇඳක තියාගත්තා. සවැත් නුවර එක් කරගෙන ගියා. සවැත් නුවර ජේතවනාරාමයේ ආසන්න වෙනවත් එක්කම මහා පිපාසයක් දැනුණා.
ඇඟ පුරාම ඉහිලුම් නොදෙන තරම් දැවිල්ලක් හටගත්තා. ළඟ තියෙන පොකුණෙන් පැන් ටිකක් ගන්න ඇඳ බිම තිබ්බා. අමාරුවෙන් හිටගත්ත විතරයි. පොළොව තලය විවර වුණා. මහා ගිනිදැල් මතු වුණා. අවසන් මොහොතේ ජේතවනාරාමේ දිහා බලාගෙන මම බුදුන් සරණ යමි කියද්දී පොළවට කිඳා බැස්සා. එදා ඉඳන් අවීචි මහ නරක ආදී පැසව දුක් විඳිනවා. අදත් ඉන්දියාවට ගියාම දේවදත්ත පොළවට කිඳා බහැපු තැන දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පොකුණෙන් මොන්න තරම් ඉඩෝරයක් ආවත් අදටත් සතෙක්වත් වතුර ටිකක් බොන්නේ නැහැ. මොන තරම් පව්කාරකමක්ද. නිලතල ධන බලය තිබුණත් දිවිය පුරා ඒ හැම යටත් අනියත බන තිබෙන තුරා මොන දේ කළත් අපි සත් ධර්මයට හොරා අවසන් පිහිට දාමයි යන කය කිදිරා. මොනතරම් පව් කළත් දුෂ්ටකම් කළත් අවසානයේ දේවදත්තට සිහිුනේ බුදුහාමුදුරුවෝයි. මොනතරම් දුෂ්ටකම් කළත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඊට විරුද්ධව කටයුතු කළේ නැහැ. දේවදත්ත ඇත්ත දැන බුදුගුණ දැන තමන්ගේම හිතටම බොරු කරගෙන පව් කළත් අවසානයේ ඇත්ත දැක්කා.